Hi, good morning boys. මම වීඩියෝ කරන්න උදේ පාන්දර මෙහෙමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි සද්දයක් ඇහෙනවා නම් ඒකට සම වෙන්න මොකද අද ඉස්කෝලේ දවසක් ඉස්කෝලේ තියෙන අපේ ගෙදරට හැපෙන්නේ මේ පිටිපස්සෙන් පේනවද සද්ද එන පොඩ්ඩක් ගණන් ඉතින් අද උදේ මට වැඩක් ඉදලා දෙන්න ඉතින් මම උදේම මේ වැඩේ කරන්න කියලා දාගත්තා. ඉතින් මේ වැඩේ කරන විදිය vlog එකක් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මගේ WhatsApp channel එක තියෙනවා. channel එකට join වෙන්න. මොකද මම YouTube එකේ ඇතුළු මගේ අනිත් social media හැම එකම update මගේ WhatsApp channel එකට දානවා. මම ඉස්සරහට දිගටම vlog දානවා. මෙහෙම ඔයාලා කැමති vlog ඊට පස්සේ ඔයාලා කැමති කොයි වගේ category වලටද ඒ වගේ හැම එකම comment කරන්න. ඒකේ අඩුපාඩු හැම එකම comment කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම මුලින්ම කියනවා මගේ වීඩියෝ එකට like එකක් දාන්න ඔයාලා මොකක් හරි comment එකක් දාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම කියන්න ඉස්සරහට අද මම මොකද්ද කරන්න යන්නේ කියලා. ජය වේවා. බොයිස් අද මම උදේම දාගත්තු වැඩේ තමයි මගේ මේ මවුල් ටැංක් එක අස් කරන. ඉතින් මෙහෙමයි. මේක ගොඩක් කාලයක් තිබ්බා කිසිවක් ඒ කියන්නේ ජරා වෙන්නේ නැතුව. මේක ජරා වෙන්න එකම හේතුව අපේ ඒ කියන්නේ මේකට අවු වැඩිච්චාම මේක මේ වතුර කොළ පාට වෙනවා. ඒ අර්ධස් ටිකේ මල් පැල තියලා ඊට පස්සේ හිවණක් තිබ්බා. දැන් මේකට මේ ඔව් වැටිලා මේක ඒ කියන්නේ කොළ පාටයි. අර පේනවනේ ජෑම් ගුරාමියෙක් ඉන්නවා. මම කියන්නේ ජෑම් මෙයාලට ජයන් ගුරාමි කියනවා. ඊට පස්සේ ජෑම් ගුරාමි කියනවා. මම කියන්නේ අපි ඉතින් සාමාන්‍ය කියන්නේ ජෑම් ගුරාමි. ඉතින් මෙයා චූටි එක්කෙනෙක් ගෙනා මේ අල්ල සයිස්. එයා දැන් ලොකු වෙලා යාට මේ ටැංකියත් ඉඩ මදි. එයාට මොකක් හරි වෙනම ටැංකියක් කර මොකක් හරි විසඳුමක් කරන්න යනවා. ඉතින් දැනට මේක ඉන්නේ එයා විතරයි මේකේ ඉන්නේ. මාළු ගොඩක් හිටියදී අන්තිම ඉතුරුන මෙයා. ඉතින් මම අද මේක සුද්ධ කරන වීඩියෝක් තමයි ඔයලත් එක්ක බෙදා ගන්න හිතුවේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. බොයිස් මම ටැංක් එක සුද්ධ කරන්න ගත්තා විතරයි. වැස්සකුත් වහින්න පටන් ගත්තා. වැස්සක් කියන්නේ වැහිකුඩු පොදක්. වීඩියෝ එකට පේන්නේ නැහනේ. ඒ වුණාට වැහිකුඩු පොදක් යනවා. අපි බලමු. මොකද වෙන්නේ ඉස්සරහට කියලා. වැස්ස මට හිතෙන විදියට තද කරන්න ඉඩ තියෙනවා, පායන්න ඉඩ තියෙනවා. ඒ වැස්ස පෑවුවොත් මම ටැංක් එක සුද්ධ කරනවා. නැත්නම් මට ඊළඟ දවසට මේක කල් දාන්න වෙනවා. අපි බලමු බොයිස් මොකද වෙන්නේ කියලා. මෙහාට දාන්නන්නේ වතුර. බොයිස් වැහැලා ඉවරයි. මම මේ බෝරින් හින්දා අර ටික ටක් ගාලා වීඩියෝ කරා.
දැන් මේ වටේ ටිකට අල්ලන්න ඕනේ. සෑහෙන්න ජර අක්කු බායි කියලා අක්කු රවුන් යනවා. මේ සිමින්ති සෑහෙන්න ඩීසල් බඳින මේ අවුවට මේ යන්නේ නැහැ. ඉතින් උඩින් මා සූරලා දැම්මා. මේක මේ මෙතන තියෙන වතුර අවුට් එකක් හරියට මෙතනින් එළියට යන්න. මෙතනදී හරිද? මේ එතන බටේ මෙතන තියෙන මං ඒක මේ වැඩි පස්සට තියෙන හාරන්න කරන්න යන්නේ. බාස්කට් එකකින් ඇස්කල් ඉහළ දානවා. අපි ටැංකිය සුද්ධ කරලා ඉවරලා වතුර පුරලා මාළුවා දැම්මට පස්සේ බලමු කොහොමද view එක කියලා. මං ගුරාමියව දාගත්ත ටැංකියක වතුර පොඩ්ඩයි පිරුවා. ඒ කියන්නේ මාළුවා දැම්මා. දැන් වතුර පිරෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙයා තමයි මගේ මාළුවා. ඒ කියන්නේ මාළු ගොඩක් හිටියා මේක. හරිද? මාළු පොඩි කාලේ ඉඳන් මාළු පිස්සු තිබ්බා. දැන් තමයි ඉතින් හැම පිස්සුවම එක අර කාල සීමාව වල එක පිස්සු දෙනවා. දැන් ඉතින් අන්තිම වෙන මෙයා ඉන්නවා. දැන් ඉතින් මෙයා බලාගෙන ගන්න මෙයාට මේ ටැංක් එක මදි සීන්නක් තියෙනවා. හරිද ගයිස්? ටැංකියක් හදන්න හරි මෙයාව දෙනවා හරි මොකක් හරි කරන්න ඕනේ. ඉතින් දැනට මම මෙයාව ටැංක් එකට දාගත්තා. ටැංක් එකේ ඉඩ මදි. ඉතින් මම මුකුත් දාන්නෙ නැත්නම් මෙයාට නිදහස් ඉන්න තියෙන. ඉතින් තනියම ඉන්නවා. කියන්න තියෙන ගයිස්, ඔයාලා මොකක් මේ වීඩියෝ එකට අපි අඩුපාඩු හරි මොනම හරි ඕනම දෙයක් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා කැමති වීඩියෝ කැටගරි ගන්න කැමති වීඩියෝ මොනවද මම ඉස්සරහට කරන්න ඕනේ කොයි වගේ වීඩියෝද කියලා ඔයාලා අසව කමෙන්ට් කරන්න. මට පුළුවන් ඒ කියන්නේ ඔයාලා කියන හැම එකම මම කරනවා. ඉස්සරහට කොහොමද YouTube එකේ ලොං වීඩියෝ සෙට් එකක් දානවා. ඊට අමතරව මගේ Facebook, TikTok, Instagram මේ සෝෂල් මීඩියා දෙක ෆලෝ කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම WhatsApp channel එකට join වෙන්න ඕනේ. ඒ කියන්නේ WhatsApp channel එකට join වෙන එක ඉතින් හොඳයි. මම YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් මම ඒකට තමයි පළවෙනි අප්ඩේට් එක දෙන්නේ. ඒතර ගොඩක් විතර හැමෝම එහෙනම් සෙට් එමු.